හැමෝටම කිව්වනේ මට ලයිසන් එක කරන් දුන්න කියලා. හවුද මං? නෑ. නැත්තමකෝ. වාහනේ පාරට දාලා පැය භාගයක් 3 දිනක් මෙහෙව පාපද ලයිසන් දුන්නේ කියලා. Hi guys. අද කතාව ට්‍රැක් කාරයෝ ගැන. ට්‍රැක් හස්බන්ඩ් කෙනෙක්, ට්‍රැක් මාමණ්ඩි කෙනෙක් සහ ට්‍රැක පැනපු මුදලාලි කෙනෙක් ගැන. ඉතින් අපි යමු කතාව බලන්න. මේ ඉන්නේ සානක. සානක කියන්නේ උපතින්ම ට්‍රැක් කාරයි. වෘත්තියෙන් PHI කෙනෙක් වුණත් කොහොම මේ මිනිස්සේ ඒ රස්සාවට ගියාද මන්දා. කොහොම හරි මේ කියන දවසේ සානකගේ වයිෆ් බලන් හිටියේ තමන්ගේ හස්බන්ඩ් ගෙදර එනකම්. සුබ ආරංචියක් කියන්න. මේ PHI ජොබ් එක හරි අමාරුයි අප්පා. මිනිස්සු පිස්සු වගේ වැඩ කරන්නේ. තාම ජොබ් එකට ගියත් හරි එක ජරා කඩයක් අහුන්නේ නැහැ. වෙනේ ගත්ත අයියාට කුත්තුවක් කාලා කිසි අවුලක් උන්නේ නැහැ නේ. ෂි. මගේ බොස් ඉතින් මම බොරු කරනවා වගේ. ඇයි තාම එක ජරා කඩයක්වත් අහුන්නේ නැහැ නේ. අනේ මන්ද මොනව කරන්නද කියලා. යකෝ උන් කෑව හොඳට හදන්න මම මොනව කරන්නද? හරි දැන් ඕක අමතක කරන්නකෝ. දැන් ගෙදර ඇවිල්ලානේ ඉන්නේ. ඔයාට කියන්න මට සුබ ආරංචියක් තියෙනවා. සුබ ආරංචියක්? හිතාගන්න පුළුවන්ද? පොඩි ඉඟියක් දෙන්නද? මේක අපි බැඳපු කාලේ ඉඳන් බලන් හිටපු දෙයක්. බැඳපු කාලේ ඉඳන් බලන් හිටපු දෙයක්? ටීවී එකක්ද? නෑ අනේ. අපේ අම්මා දැන් සෑහෙන කාලෙක ඉඳන් අපෙන් ඉල්ලන දෙයක්. ඔයාලගේ අම්මා සෑහෙන කාලෙක ඉඳන් අපෙන් ඉල්ලනවා? මේ වතුර බෝතලේ කොහොමද මට වතුර දීවහයි? මේ සුළුද? මේ ෆ්‍රිජ් එක ගැන කියන්නේ. එදා ආවොත් මම කිව්වා. එන්නේ හැම පාරෙම මේක ඉල්ලනවා. ඕනනම් මෙන්න එක කරන් දෙන්න ඕනේ. මේක දෙන්න බෑ. ෆ්‍රිජ් එක පිස්සුදානේ. මෙන්න මෙහෙන් වාඩි වෙන්න. අතනේ අප්‍රාසිකේ කියන්න හරියට මොකක්ද ඔය සුභාරංචිය? ඕනම පිරිමියෙක් කසාද බැන්දට පස්සේ පිරිඳගෙන් බලාපොරොත්තු වෙන ලොකුම තෑග්ග තමයි මේක. කසාද බඳිනකොට බලාපොරොත්තු වෙන ලොකුම තෑග්ග? දොර දෙකේ අල්මාරිය? නැහැ අනේ. ලාච්චුවතේ කණ්ඩාඩි මේසේ? ඩබල් ඇඳක් සමග මුදලි ලක්ෂ 50ක්? මට අද උදේ කරකැවිල්ලක් එක්ක වමනේ ගියා. අනේ බබා මේ ඇත්තමද? ඔව් අනේ. මේක තමයි මට කාලෙකට පස්සේ අහන්න ලැබුණ සතුටුම ආරංචිය. ඔයා මානසික වෙන්න බෑ. මේ හාන්සියෙන් නැති හාන්සියෙන්. නෑ අනේ මට දැන් අමාරුවක් නෑ. මොනින් සික්නස් නේ තියෙන්නේ. මේක කාටද කියන්නේ? මගේ බොස්ට කියමුද? එයා ගොඩක් සතුටුයි. ආගේ බොස්ට බොසුත් සතුටු වෙයි. ඒ උනාට ඔගේ පවුලේ අයට කියලා ඉන්න මුලින්. ඊළඟ අපේ තාත්තා කෝල් එක ගන්නම්මා. පොඩි නේ. තාත්තේ අද කසුරිට මමනේ ගිහිල්ලා. හානේ කොච්චර දෙයක්ද පුතේ? කඩේ හොයාගත්තද? ඔව් ලොවිතර ඊයේ කාපු කොත්තුව. මගේ පළවෙනි වැටලීමනේ කරන්න පුළුවන්. බොසුත් මේකට සෑහෙන කාලෙක ඉඳන් බලන් හිටියේ. මට නම් හරිම සතුටුයි පුතේ. මම තාත්තට හැමදාම කිව්වනේ ඉස්සෙල්ලම කඩේකට පනිනවට වඩා අපි කාලා බඩ අවුල් වෙනවා නම් අපිට පොඩි විශ්වාසයක් තියෙනවා මේ කඩේ අවුල් නැති කියලා. දැන් තියෙන කෙලින්ම පනින්න. මට ප්‍රොමෝෂන් එකක් මේ පාරෙන් තාත්තා ෂුවර් නේ. ප්‍රමෝෂන් උත් හම්බ වෙනවද? කොහොමද අපේ දුව ඉන්නවද? ඕ ඉන්න මන් දෙන්න පොඩ්ඩක්. කසුනි මේ තාත්තා ගන්නවා. මට නම් හරිම සතුටුයි දුවේ ඔයා අපේ පුතාට දීපු මේ සම්පත ගැන. අනේ thank you තාත්තේ. අපිත් කාලෙක ඉඳන් බලන් හිටියේ. සානකගේ බොසුත් සෑහෙන කාලෙක ඉඳගෙන බලන් ඉඳලා තියෙනවලුනේ. සානකගේ බොසුත් බලන් හිටියේ? ඔව් අර කිව්වේ. දැන් ඉතින් ඉස්සරහට අලුත් ඇඳුම් ටිකක් එහෙම ඇඳලා ඉන්න පුළුවන්. ඔව් ඇඳුම් ටිකක් නම් ගන්න වෙනවා. දැන් ඉතින් බටහිර වෙන ඇඳුම් ඇඳලා බෑනේ. ප්‍රමෝෂන් හම්බ වෙනකොට ඇඳුම්ද ගන්න බැරි. සානකට ප්‍රමෝෂන් එකක් හම්බෙනවා? ඔච්චර දෙයක් වෙලා තියෙනකොට ප්‍රමෝට් නොකර පුළුවන් ඈ. හරිද මං එනම් පස් වෙලාවක කතා කරන්න හොඳේ? දෙන්නටම සුබ පැතුම්. වයිෆ් ප්‍රෙග්නන්ට් වුණාම ප්‍රමෝෂන් හම්බෙනවද? තාත්තා කියන සමහර ඒවා මට තේරෙන්නේ නෑනේ. මෙතනින් වාඩි වෙන්නකෝ. අද දවල්ට ඔයා උයන්න එපා. අපි හොඳ රයිස් ඇන් කරි එකක් දාමු. මට යාළුවෙක් නම්බර් එකක් දුන්නා.
ආවෙදි රත්තගේ කඩේ අපි ගමු කෝල් එක. එහෙනම් දෙකක් ඕනේ එකක් දාන්න. මට ඉච්චර බඩගිනි නෑනේ. චිකන් රයිස් ඇන් කරි එකක් දාන්න. දාමු. අර අම්බලන්ගොඩ ෆයිට් රයිස් ඕඩර් යවුවද? අම්බලන් ගොඩ? අම්බලන් තොට නෙවෙයිද? අම්බලන් තොට නෙමෙයි අයිද අම්බලන්ගොඩ. හලෝ මේ රත්තගේ කඩේද? රත්තා එලේ හරකෙක් කියලා හිතුවද ඔය? රැට්ටගේ කඩේ. සෝරි සර්. රැට්ටගේ කඩේ. මේ මට චිකන් රයිස් ඇන් කරි එකක් ඩිලිවර් කරගන්න ඕන. කීයක් වෙනවද දන්නේ නැහැ නේ? චිකන් රයිස් ඇන් කරි එකක් සර් 750ක් වෙනවා. 750 වැඩිනේ. මේ 750ක් වෙනවද? මේ චිකන් රයිස් ඇන් කරි ෆ්‍රයිඩ් රයිස් නෙවෙයි. ඔව් චිකන් රයිස් ඇන් කරි තමයි. එළවලු 3යි පපඩමයි මිරිස් කරා 2යි එක්ක එන්නේ. ඒ කුකුල හරි ගණන් මහත්තයා මේට ගියේ. චිකන් නැතුව එළවලු කෑමයක් ගත්තොත් කීයක් වෙනවද? එළවලු කෑම එකක් එළවලු 3යි පපඩමයි මිරිස් කරා 2යි සුදු බතුයි 450යි ඩිලිවරිත් ෆ්‍රී. ගෙදර මාළු කෑල්ලක් දාන් කන්නනේ නිකම් මොකටද ඔය පොඩි චිකන් කෑල්ලකට රුපියල් 300ක් දෙන්නේ. මට එළවලු බත් එකක් දාන්න. මේ 450යි නේ? ඔව් සර් 450යි. මේ එළවලු කෑම එකක් දාන්න. එතකොට මොනවද සර් ස්පෙෂල් ප්‍රෙප් නෝට්ස්? ස්පෙෂල් ප්‍රෙප් නෝට්? ඒ මොනවද? මේකනේ සර් එක කස්ටමර්ස්ලගේ එක ඉල්ලීම් තියෙනවා. සමහරු කියනවා කොළ බැලුම් දාන්න එපා කියලා. සමහරු කියනවා රතු වල දාන්න එපා කියලා. සමහරු කියනවා සෝයා මීට් එහෙම හදලා තියෙනවා නම් ඒක දාන්න කියලා. ඒ වගේ මේ සර්ගෙත් මොනවා හරි රික්වෙස්ට් එකක් තියෙනවද? චිකන් තියනවද? චිකන් තියෙනවා සර්. චිකන් කෑල්ලක් දාන්න. හරි සර් රයිට්. මල්ලේ අර එළවලු කෑමකට චිකන් එකක් ඇඩ් කරන්න. එතරම්ද සර්? ඔව් එච්චර. එහෙනම් මම සර්ගේ ඕඩර් එක ආයෙ කියන්නම්. එළවලු බත් එකයි මස් මාළු මොනවත් නැහැ. එළවලු 3යි පපඩමයි මිරිස් කරලයි 450යි සර්. අපි ඒකට වෙනම චිකන් කෑල්ලක් ඇඩ් කරා ඩිලිවරි ෆ්‍රී. මේ පොඩ්ඩක් වැරදුනානේ. මිරිස් කරල් දෙකක් දානවා කිව්වනේ. ඔයා එක මිරිස් කරලයි කිව්වේ. නේ සෝරි සර්. වැරදුනා. මම පුදුම බිස්නස් කරනවා වගේ. හරි සර්. එහෙනම් සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් විනාඩි 30කින් ඩිලිවරි වෙයි. සර් කාලා බිලා මේ අපිට Google එකේ රිවිව් එකක් එහෙම දාන්න. හරිද? මේ අර ඕඩර් එක විනාඩි 30 යන්න ඕනේ. මොකක්දනේ ඒ ඕඩර් එක? ඇයි? ඇයි කියන්නේ ඕඩර් එක දැම්ම හරිද? නැත්තම් මටද පැටළුනේ? මෙන්න කඩෙන් කෝල් කරනවා. මම කිව්වේ ඕඩර් එක දැම්ම වැරදි කියලා. හෙලෝ? හලෝ සර්. මේ ඕඩර් එකේ එක තැනක පොඩි අවුලක් තේරුනේ නැද්ද? මම ඔයාට කිව්වේ නෑනේ. මම සර්ට ඕඩර් එක ආයෙ කියන්නම්කෝ. සර් ඕඩර් කරේ vegetable rice and curry එකක්. vegetable rice and curry එකක්. ඔව්. ඒත් මොකද අවුලක් සර්ට වීඩරුන්නේ නෑනේ. නෑනේ. මම තව පොඩ්ඩක් සර්ට මතක් කරන්නම්කෝ. අපි අන්තිමට ඒකට චිකන් කෑල්ලකුත් ඇඩ් කරා සර්ට මතක. ඔව්. ඒත් එක්කුත් නැද්ද සර්ට? නෑනේ. මොනවද සහනක? මම තව ටිකක් සර්ට මතක් කරන්නම්කෝ. ඔය ඔක්කොමත් කියලා මම සර්ට කිව්වා ගාන 450යි කියලා. ඩිලිවරි ෆ්‍රී. තාම සර්ට ක්ලික් වුනේ නැද්ද? ඒ නෑනේ. අයියෝ ඩිලිවරි ෆ්‍රී සර් ඩිලිවරි ෆ්‍රී. එහෙම කිව්වම කිරුණු නැද්ද? මම මේ ඔක්කොම කියලා සර්ට ඩිලිවර් කරන්න ඕනේ ඇඩ්‍රස් එක අහගත්තේ නෑනේ. අඩේ සොරි මල්ලි. අනේ සෝරි කියන්න ඕනේ නෑ සර්. මගේ වැරද්ද. ඔය සර් ගත්ත vegetable rice and curry එක තමයි සර් අපේ වැඩියෙන් යන්නේ. good choice. chicken rice and curry එක වැඩි යන්නේ නෑ සර්. මට හිතා ගන්න බෑ මොකද කියලා. හරි එහෙනම් සර් රස විඳින්න කාලා බලලා අපිට Google එකේ රිවිව් එකක් එහෙම දාන්න ඕනේ. හරිද සර්? හරි සර්. නමුසරයි. මල්ලි මේ ඕඩර් එක විනාඩි 30 යන්න ඕනේ. මේ කොයිස තැන? සිරි ආයමත